කටකලක් නේනුපාන ඔබට මේ වසර ශුභ පල දින වසරක් වෙනවා. වසර දෙක හමාරක් පමණ කාලයක් පුරා ගත කළ සෙනසුරු ඒ රාෂ්ට්‍රකය අවසන් වෙනවා. දල කේන්ද්‍ර ක්‍රමයට අනුව පොදුවේ සෙනසුරු මීට රාශිගත වීම යම් තරමක යහපත් තත්ත්වයක් බලාපොරොත්තු වීමට හේතුඵල දෙනවා. කෙසේ වුවත් ගුරු ග්‍රහයා 12 වෙනිදා පැමිණීම නිසා ඔබේ වියදම අධික විය හැකි වෙනවා. එලෙසින්ම ඔබේ වැඩ කටයුතු වලට බාධා අවහිරතා ඇතිවීමේ ඉඩකඩක්ද පවතිනවා. එහෙත් ශනි ගුරු 9 හා 12 භාවවල ගමන් කරන මේ වසරේ ඔබට විශේෂයෙන්ම විදේශගත වීම සාර්ථක වන වසරක් ලෙස සැලකනවා. ඔබ ශනි හෝ ගුරුගේ මහා දසාවක් ගත කරනවා නම් උප්පත්ති කේන්ද්‍රයේ ශනි හා ගුරු දුර්වල පිහිටා නැත්නම් ඔබ විදේශගතව සිටින රටෙහි පුරවැසි භාවය ලබා ගැනීමට උත්සාහ කරන අයෙකු නම් අනිවාර්යයෙන්ම එයද සාර්ථක වන වසරක් වෙනවා. ආර්ථික වශයෙන් ගත් කල ඔබට අලුත් ආයෝජන වලට යොමු වෙනවා නම් ගුරු 12 වැන්නේ ගමන් කිරීම නිසා වංචනිකයන්ට රැවටීමේ ඉඩකඩක් පවතිනවා. එසේම ඔබේ ආයෝජනවල පාඩුදායක තත්ත්වයක් ඇතිවීමද පෙන්눔 කරනවා. ඒ නිසා කෙටි ආයෝජන වලට කටකලක් හිමි ඔබ යොමු වන්නේ නම් පෞද්ගලික කේන්ද්‍රය පරීක්ෂා කරගෙන එම කටයුතු සිදු කිරීම යහපත් වෙනවා. මධ්‍යකාලීන හා දිගුකාලීන ආයෝජන සඳහා විශාල බලපෑමක්ද නැත. සෞඛ්‍ය සම්බන්ධයෙන් අක්මාවේ තෙල් තැන්පත් වීම, පිත්තාශයේ ගල් ඇතිවීම, ගෑස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයේ ඇතිවීම පෙන්눔 කරනවා. එසේම ඇස්, දත්, උගුරු සම්බන්ධ රෝග මෙන්ම ස්ථානගත රෝගත්, මලබද්ධ අර්ශ සහ මුත්‍රා දැවිල්ල වැනි රෝගයක් ඇතිවිය හැකි වෙනවා. අධ්‍යාපන කටයුතු කෙරෙහි යම් යම් බාධා තත්ත්ව ඇතිවිය හැකි මුත් ශනි ග්‍රහයා 9 වැන්නට පැමිණීමෙන් විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ නිරත වන අයට බාධාකාරී තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. වැරදි sannivedana කටයුතු සහ ආවේගශීලී වචන භාවිතයේ හේතුවෙන් ආදරේ හා විවාහ ජීවිතයේ යම් යම් ගැටලු ඇතිවීමට හැකි බැවින් කල්පනාකාරී වන්නේ. කටකලක් නිනුපාන ඔබට සුබ දිනයන් සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් වේ. සුබ වර්ණය සුදු, ක්‍රීම්, රතු මිශ්‍ර වර්ණය වේ. සුබ අංකය ලෙස අංක 2, අංක 9 සහ අංක 3. සුබ අක්ෂය ලෙස I R D K T අක්ෂර හඳුන්වනු ලබයි.